ආයිබෝවන් සවි කිචන් YouTube channel එකට ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඔන්න අද මම කිලෝ 2ක බටර් කේක් රෙසිපි එකක් අරගෙන ආවා. ඉතින් අපි බලමු කොහොමද මේක රසට හදන්නේ කියලා. ඔන්න මම බිත්තර 10ක් අරගත්තා. ඉතින් මෙතන ග්‍රෑම් වලින් නම් ග්‍රෑම් 500ක් තියෙනවා. ඉතින් මේ විදිහට සුදු මද ටික ඉස්සෙල්ලාම බීට් කරගන්න. කාමර උෂ්ණත්වයට ආපු බටර් ග්‍රෑම් 500ක් අරගෙන මේ විදිහට සීනි ග්‍රෑම් 500ක් එක්ක ටිකෙන් ටික එකතු කරගෙන හොඳින් බීට් කරගන්න. ඒ අතරට මම මේ වගේ කහ මද ටිකත් එකතු කරගෙන හොඳින් බීට් කරගත්තා. දැන් අපි දෙහි බෑ එක දෙහි උෂ්‍ය එකතු කරගමු. ඉතින් දෙහි එකතු කරගත්තාම තමයි කේක් එක පිළිගඳ නැතිව රසට ගන්න පුළුවන්. ඒ වගේම බේකින් සෝඩා බේකින් පවුඩර් එකත් එක්ක හොඳට ප්‍රතික්‍රියා කරලා හොඳ පුළුන් වගේ සොෆ්ට් කේක් එකක් අපිට හදා ගන්න පුළුවන්. දැන් මම මේ විදිහට පාන් පිටි ග්‍රෑම් 500ක් අරගෙන ඒකට එකතු කරගත්තා. බේකින් පවුඩර් තේ හැඳි 2ක්, ඒ වගේම බේකින් සෝඩා බොහොම පොඩි ප්‍රමාණයක්. ඔන්න දැන් අපි කෝන්ෆ්ලවර් තේ හැඳි 5ක් විතර එකතු කරගමු. එකතු කරගෙන ඔයා හොඳින් මේක හලා ගන්න. ඔන්න දැන් මම එකතු කරගන්නවා වැනිලා එසන්ස් තේ හැඳි 2ක් විතර එකතු කරගන්න. එකතු කරගෙන ඔයා හොඳින් මික්ස් කරගන්න. ඉතින් විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මාව සබ්ස්ක්‍රයිබ් කරපු ඔයාලට ගොඩාක් ස්තුතියි, ගොඩාක් ආදරේ. අලුතෙන් මගේ channel එකත් එක්ක එකතු වෙන කෙනෙක් නම් ඔයා ගොඩාක් ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. ඉතින් වීඩියෝ එකට පහලින් එන subscribe button එක press කරලා bell එකත් all කරන්න කියලා ගොඩාක් ආදරෙන් ඔයාලගෙන් ඉල්ලනවා. ඔන්න දැන් ඔයා හලාගත්තු පිටිත් එකතු කරගෙන එකම පැත්තකට කලවම් කරගන්න. කලවම් කරගෙන ඉවර වෙලා මෙන්න මේ විදිහට සුදු මද මිශ්‍රණයත් එකතු කරගන්න. සුදු මද මිශ්‍රණයත් බැටර් එකත් එක්ක හොඳින් කලවම් වෙන්න. මේ විදිහට යන්තමින් වගේ කලවම් කරගන්න. ඔන්න දැන් ඔයා මේ වෙලාවේදී oven එක ප්‍රීහීට් වෙන්න දාගන්න විනාඩි 10ක් විතර සෙල්සියස් අංශක 180ට. ඔන්න අපි කේක් එක හදන්න පටන් ගන්නකොටම තැටිය ලෑස්ති කරලා තියාගන්න ඕනේ. ඉතින් මේ විදිහට තැටියේ බටර් ටිකක් ගාලා ඔයිල් පේපර් එකක් දාලා තැටිය ලෑස්ති කරගන්න. දැන් අපි මේ විදිහට බැටර් එක එකතු කරගමු. ඊට පස්සේ මෙන්න මේ විදිහට තට්ටු දෙක තුනක් දාගන්න. ඇතුලේ තියෙන වාත බුබුලු එළියට එන්න. දැන් මම මේක oven එක ඇතුලට දාගන්නවා. ඉතින් මේ තියෙන්නේ මම oven එකෙන් එළියට ගත්තට පස්සේ ඉතින් මම මේ කේක් එක බේක් කරගත්ත සෙල්සියස් අංශක 180ට විනාඩි 45ක් විතර. ඉතින් මේ බලන්න හොඳ සොෆ්ට් එකට කේක් එක තියෙනවා. ඉතින් මේක මාරම රසයි, අනිවාර්යයෙන්ම try කරලා බලන්න. අපි නැවතත් රසබර වීඩියෝ එකකින් හමු වෙමු. ගිහින් එන්නම්.